අපි අද බලමු ජපන් භාෂාවේ 1 ඉඳන් 10ට ගණන් කරන්නේ කොහොමද කියලා. මම මේ ලියලා තින්නේ 1 සිට 10 දක්වා තියෙන ඉලක්කම් ටික kanji ආශ්‍රිතයෙන්. එහෙම නැත්නම් රූපාක්ෂර භාවිතා කරලා. මේ තියෙන්නේ ඉචි, ඒ කියන්නේ එකේ ඉලක්කම. ඒකට අපි පාවිච්චි කරන්නේ එක ඉරි කැලලයි. දෙවෙනි ඉලක්කමට අපි කියනවා නී කියලා. ඒකට ඉරි කැලි 2යි. තුන්වෙනි ඉලක්කමට අපි කියනවා සන් කියලා. ඒකට ඉරි කැලි 3ක් පාවිච්චි කරනවා. හරිම ලේසි. ඉචි, නී, සන්. මේ තියෙන්නේ යොන් 4 ඉලක්කම. මේ තියෙන්නේ ගෝ 5 ඉලක්කම. මේ තියෙන්නේ රොකු 6 ඉලක්කම. මේ තියෙන්නේ නනා 7 ඉලක්කම. මේ තියෙන්නේ හචි 8 ඉලක්කම. මේ තියෙන්නේ කිව් ඒ කියන්නේ 9 ඉලක්කම. මේ තියෙන්නේ ජූ 10. දැන් අපි මේක කියවලා බලමු. ඉච්චි, නී, සන්, යොන්, ගෝ, රොකු, නනා, හචි, කිව්, ජූ. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. ගිහින් එන්න. සයනාරා.